අද හොයලා දෙන්න හදන්නේ කිරි අජිත්තයිත් එක්ක දකුණේ රහට කිරි චීස්. කිරි චීස්. ඔහෙලා දකුණේ මේ කිරි කාලා තියේ. මචං මේ කිරි දාන වාජනයට අපි කියන්නේ කිරි බූලිය කියලා නැතේ අජිත්තයි. කිරි බූලිය. මචං අපි මේ කිරිහිච්ච පෙරාගත්ත මේ හරක් ගෑන්ගේ මචං මයිල් තියෙන ඒක එකතු වෙන හන්දා. මචං ඔහෙලා මේක හොඳට උතුරන ගානට එනකන් උණු කරගන්න ඕන. මචං මේ කිරිවල අඩංගු වෙන්නේ ලැක්ටෝස්, කේසීන්, ප්‍රෝටීන්, ජලය, khනිජ. මේක පොඩි ළමයට බොන්න හැස් සයිස් එක වෙනකන් නිවා ගන්න ඕනේ නැතේ අජිත්තයි. ඔව් ඔව් ඔව්. අරෝ උඹ හොයන්න දීපු ගේමක් කොහෙද යකෝ කැලේ පල්ලේ රින් ගන්නේ? රුපියල් 500ක් තියන් දෝනි බලන්න යන්න. ඔව් දෝනි බලන එකම නෙවෙයි වැඩි. කලි භාගයක් ගින් ගෙනි. වෙන පැති ගන්නන් දන්නේ නැහැ මචං. දකුණේ අපේ ගෙවල් වල ඉතින් අවුරුදු කාලට ගෙවල් ඉතිරෙන්නේ එලකිරෙන්. ඔහෙල්ට කියන්න මචං මේ දේශීය කිරි ගොවිය මේක ඉස්සරහට කරගෙන යන්න මාර ගේමක් දෙන්න නැතේ අජිත් අයියේ. හරි අමාරුවෙන් කරගෙන. කිරි හිච්ච මේ හට්ටියට දාගන්නෝ. මචං මේක පෙරාගත්තාම මේ ඉතුරු වෙන යොදේ මේක කන්න තමයි මම පට්ටමාස. ඔහෙලා මුදෝපු කිරි හිච්චක් දාගන්න. මේකට මචං අපේ පැත්තේ නම් මුහුන් කියලා කියන්නේ නැතේ අජිත් අයියේ. ඔව් ඔව්. මචං මේ අපි අයින් කරගත්තේ පෙන ටික මේ මචං මුදෝපු කිරිවල තියෙන ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව. ඔහෙලා මේ කිරි එක දැන් පැය 10ක් විතර පැත්තකින් තියාගන්න. එහෙම තියාගත්තාම මචං වෙන්නේ මේකේ ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. එතකොට තමයි මචං ලැක්ටික් අම්ලය වැඩි වෙලා pH එකේ අඩු වෙලා මේ කිරි එක මිද වෙන්නේ නැතේ අජිත් අයියේ. ඔව්. ඔහෙලා මේක මිදෙනකම් වහගන්න. මචං පැය 10කට පස්සේ කිරි එක දැන් නම් මාරම විදියට මිදිලා තින්නේ. කොහොමයි ලොකු සුදු බඩු? හදවතින්ම ටොප් බඩු.